Hi everyone. අද අපි බලමු වචනයක syllable ඒ කියන්නේ හඬ ආකාර අනුව වචනයක් ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා. වචනයක හඬ ආකාර අනුව අපිට ඒක ප්‍රොනවුන්ස් කරන්න හරිම ලේසි. වචනවල syllable කියලා කියන්නේ මේ හඬ ආකාර වලට තමයි. දැන් අපි බලමු one syllable එක හඬ ආකාරයක් තියෙන වචනයක්. මේකට අපිට උදව් කරගන්න පුළුවන් ස්ටෙප් එකක්. බලන්න cat කියන වචනේ cat කියන වචනේ තියෙන්නේ එක syllable එකයි. එතකොට syllable දෙකක් තියෙන වචනයක්. rabbit. මේ rabbit කියන වචනේ syllable දෙකක් තියෙනවා. syllable තුනක් තියෙන වචනයක්. banana. මේ banana කියන වචනේ syllable තුනක් තියෙනවා. පුංචි පොඩ්ඩන්ට හරි ඉක්මනින් වචන ප්‍රොනවුන්ස් කරන්න උගන්වන්න පුළුවන් පහසුම ක්‍රමවේදයක් තමයි මේ වචනවල තියෙන syllable කියලා කියන්නේ. syllable කියලා කියන්නේ හඬ ආකාරවලට. එහෙනම් පාඩම පැහැදිලි නේද? syllable ඉගෙන ගන්න තවත් අවශ්‍ය නම් English with Kumudani Facebook page එක follow කරලා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට පහලින් comment එකක් දාලා share කරන්න. එහෙනම් මම ගිහින් එන්නම්.